යාළුවනේ අද අපේ ආඩිනෝ තුන්වෙනි ලෙසන් එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ VIP ලයිට් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඔය YouTube channel එක දාලා තියෙන්නේ ලයිට් රයිඩ් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම දාන්න යන්නේ අද VIP ලයිට් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ලයිට් රයිඩ් එකේ කෝඩින් එකට වැඩිය මේක ලේසි. ඒ වගේම තමයි මේක හුඟක් අය වැඩි දාන්න නැති වීඩියෝ එකක් නිසා ඔයාත් YouTube channel එකක් අරගෙන යන කෙනෙක් නම් ඔයාටත් මේක බලලා වීඩියෝ එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වැඩේට යමු. ඉතින් ඔයාලට මේකට බ්‍රෙඩ් බෝඩ් එකක් ඕන වෙනවා. ඊට පස්සේ පොඩි රෙසිස්ටර් එකක් ඕන වෙනවා. මෙන්න මේ වගේ LEDs ටිකක් ඔයාලට ඕන වෙනවා. ඔයාලට Arduino බෝඩ් එකක් ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ જાතිය. ඉතින් මේ රෙසිස්ටරේ 220 ඕම් එකක්. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉතින් ජම්පර්ස් මේකට වැඩේට අපිට 5ක් ඕන වෙනවා. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව වැඩේට යමු. මුලින්ම ඔයාගේ බ්‍රෙඩ් බෝඩ් එක මේ විදිහට ගන්න. අරගෙන අපි මේකට ඔයාලගේ LED එකේ මෙන්න මේ විදිහට තියෙනවා ධන ඍණ. මේකේ ඍණ පැත්ත ගහන්න ඕන මෙන්න මේකට. මේ ඍණ පැත්ත මෙන්න මේකට ගහලා පොසිටිව් ටර්මිනල් එක මෙන්න මේකට ගහන්න. ඉතින් මේකේ දැන් මම ඔයාලට දෙකක්ම ගහලා පෙන්නන්නම් ස්පේසස් ගැන එහෙම. ඊට පස්සේ මෙන්න මේ විදිහට තව එකක් ගහගන්න. හරි ඊටු ටික මම ගහන්නම්. ඉතින් මමගේ LEDs ටික මේ විදිහට සම්බන්ධ කරගත්තා. අපි දැන් අපේ 220 ඕම් රෙසිස්ටර් එක මෙන්න මෙතනට සම්බන්ධ කරගමු. ඒ කියන්නේ මෙන්න මෙතන මේකට දාගමු මෙන්න මේ විදිහට. ඉතින් මේ රෙසිස්ටර්ස් ගහන එක නම් ඔයාලට තියෙන රෙසිස්ටර්ස් ගහන අනුව තමයි මේක ඕගොල්ලොන්ට දැන් මම ගහලා තියෙන විදිහට නැත්තම් මෙන්න මෙහෙම ගහ ගන්න පුළුවන්. නැත්තම් මේ එකකට එක ගානේ ගහන්නත් පුළුවන්. ඒක ඕගොල්ලොන්ට තියෙන ගාන අනුව. හැබැයි මම මෙතන එකක් ගහලා ඕගොල්ලොන්ට පෙන්නන්න ඔයාලා කීයක් තියනවද කියන දන්නේ නැති නිසා. අපි දැන් මේවයි මෙන්න මේ පොසිටිව් ටර්මිනල් එකට ගහ ගන්න ඕන අපේ ජම්පර්ස්. මම මේවට කනෙක්ට් කරන පින් ටික තා ටිකකින් කියන්නම්. ඉතින් මම වයර්ස් ටික මෙන්න මේ විදිහට කනෙක්ට් කරගත්ත එක ඕගොල්ලොන්ට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි කනෙක්ට් කරේ. මෙන්න මෙතන මේ රෙසිස්ටර් එක තියෙන තැනටත් ඔයගොල්ලෝ වයර් එකක් කනෙක්ට් කරගන්න ඕනේ. ඒක මම මෙන්න මේ විදිහට තමයි කනෙක්ට් කරන්නේ. මෙන්න මෙහෙම. අපි එහෙනම් මේක Arduino බෝඩ් එකට කනෙක්ට් කරමු. ඉතින් පළවෙනි එකේ ඔයගොල්ලන්ට පේනවා රෙඩ් කලර් වයර් එකක් තියෙනවා. අපි මේක අරගෙන කනෙක්ට් කරන්න ඕන අපේ Arduino බෝඩ් එකේ පින් නම්බර් 1 එකට. ඉතින් ඌනෝ එකක් තියෙන කෙනෙක් නම් එයාලට මේ පින්ම තමයි යූස් කරන්නේ. මේකේ 1 එකට මේක ගහගමු. ඉතින් දැන් මම මේක 1 එකට ගහගත්තා. ඒ වගේ ඔයගොල්ලෝ 2 3 4 කියන පින් හතරට ගහගන්න. මේ 0 එකට ගහන්න යන්න එපා. මතකනේ 1 2 3 4 කියන පින් තුනට මේ හතර ගහගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ටික ගහගත්තා. දැන් අපි අපේ ග්‍රවුන්ඩ් පින් එක අරගෙන ගහගමු. මෙන්න මෙතනම තියෙන ග්‍රවුන්ඩ් එකට ගහගමු. නැත්තම් මේ අනිත් සයිඩ් එකේ තියෙන ග්‍රවුන්ඩ්. ඉතින් අපි අපේ කනෙක්ෂන්ස් ටික ඉවරයි. දැන් යමු කෝඩින් වලට. ඉතින් මමගේ Arduino IDE app එකට මේ සම්බන්ධ වුණා. ඉතින් දැන් ඕගොල්ලන්ටත් මේ IDE app එක ඩවුන්ලෝඩ් මේ දාගන්න පුළුවන් මේකේ. ඉතින් මෙන්න තියෙනවා අපේ පොලිස් අපේ VIP ලයිට් එකේ වලට පේනවා ඉතින් කෝඩ් එක. ඉතින් මේකේ කෝඩින් එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න ඩේටාස් වගේක් ඇවිල්ලා මේකේ. ඉතින් මේක පැහැදිලි දන්නේ මම පොඩි ෂෝට් වීඩියෝ එකක් කලින් දැම්මා. ඉතින් මෙන්න මේ විදිහට අපි වොයිට් සෙටප් එකේ අපි ලියනවා ඉනිෂියලයිස් කරගන්න ඕනේ ඒවා ටික. ඉතින් මම ඉනිෂියලයිස් කරගන්න. ඒ කියන්නේ අපේ පින් මූඩ් ටික මේ විදිහට ලියන්න ඕන. මම ගැහුවා 1 2 3 4 පින් වලට. ඊට පස්සේ void loop කියන ෆන්ක්ෂන් එක තියෙනවා. ඉතින් මේ loop එකේ අපි ලියන්නේ අපේ main code එක. ඉතින් අපිට ඒ කියන්නේ code එකේ වෙන්න ඕන දේවල් ටික තමයි මේක ලියන්නේ. අපි දැන් මේක ලියලා තියෙනවා digital write එක high. high කියන්නේ on වෙනවා කියන එක.
ඊට පස්සේ ඩිලේ එකක් අපි දීලා තියෙනවා. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් 100ක ඩිලේ එකක්. ඒ කියන්නේ තප්පරයකින් 10න් පංගුවක්. එයින් මිලිසෙකන්ඩ් 1000ක් ගැන තප්පරයකින් 10න් පංගුවක්. ඉතින් මේ කියන්නේ ඉතාම පොඩි කාලයක් තියන්න ඕන. කියන්නේ හරි පොඩි කාලයක් මේක. මේක තිබිලා ඊට පස්සේ එක ලෝ වෙන්න ඕන. ඊට පස්සේ ආයි දෙකට යනවා, දෙක ඕන් වෙනවා, අර වෙලාවම තියෙනවා. දෙක ඕෆ් වෙනවා. ඊට පස්සේ තුනට යනවා, තුන අර වෙලාව තියෙනවා, තුන ලෝ වෙනවා. ආයි හතර ඕන් වෙනවා, අර වෙලාව යනවා, හතර ඕෆ් වෙනවා. කියලා දැන් අපි මේ හතරට ලියනවා. ඊට පස්සේ අපි මෙතන ආයි හතර කියලා දාන්නේ. අපි ආයි 3යි 3 ලෝ කියලා දාගන්නවා. මේ විදිහට අර ගහපු ටිකම අනිත් පැත්තට ගහ ගන්නවා. ඊට පස්සේ දැන් අපි අපේ කෝඩ් එක මේකට මේක අප්ලෝඩ් කරගමු. ඉතින් නයිට් රයිඩ් එක හදනවා නම් ඔයාලට මේකට LED 6ක් දාලා 4 කියලා ලියලා 5 6 කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉඳන් 5 4 3 2 1 කියලා දාගන්න පුළුවන්. මේකම තමයි කෝඩ් එක. ඔයාලා නයිට් රයිඩ් හදනවා නම් ඒ විදිහට හදන්න. මම ඕනනම් නයිට් රයිඩ් එකේ කෝඩින් එක ඔයාලා ඉස්සරහට ඉල්ලනවා. මම ෂෝට් එකක් විදිහට දාන්න නයිට් රයිඩ් එක හදලා. අපි දැන් කෝඩ් එක වෙරිෆයි කරලා බලමු වැඩද කියලා. ඉතින් මම කෝඩ් එක ආත කලින්ම ටයිප් කරගත්තා. හරි. වෙරිෆයි කරා කෝඩ් එකේ එරර්ස් මුකුත් නැහැ. අපි දැන් මේක අප්ලෝඩ් කරමු. හරි done uploading. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට LEDs ටික මේවා වෙවි යනවා. මෙහෙම තමයි VIP light එක හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ටිකක් අමුතු ලුක් එකකුත් එනවා. ඒක මේ වැඩ කරන්න ගත්තාම ඉතින් මෙහෙම තමයි මේක කරන්නේ. ඉතින් අපේ ටියුටෝරියල් ට්‍රී එකේ වැඩ ටික ඉවර කරනවා මම මෙතනින්. එන හැමෝටම thank you රැඳිලා ඉඳලා මාව අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන.